ඔන්න ඉතින් සිංහල මූවි කතාව යාලා වෙනුවෙන් සුප්‍රීනලු සූර්යගේ ගජනි කියන මූවි එක තමයි අද අරගෙන ආවේ. කතාව ගැන කෙටියෙන් කියනවා නම් සංජය රාමසාමි කියන්නේ ලෝක ප්‍රසිද්ධ එයාවොයිස් කියන ජංගම දුරකථන සමාගමක අයිතිකාරයා. මෙයාගේ එක ඉලක්කයක් වෙන්නේ තමිල්නාඩුවේ විතරක් ජංගම දුරකථන මිලියන 50ක් විතර විකුණන එක. ඒක නිසා මෙයාගේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් දැන්වින් බෝඩ් එකක් ගහන්න මෙයා තමිල්නාඩුවේ ගොඩනැගිල්ලක් තෝරගන්නවා. ඔන්න ඔය වෙලාවෙත් තමයි සංජයට කල්පනා කියන කටකාර දඟකාර ලස්සන කෙල්ලව මුණ ගැහෙන්නේ. එතන ඉඳලා මේ දෙන්නට දෙන්න නොකියන ඒ ආදර කතාව ලස්සනට ගලාගෙන යනවා. අන්තිමට සංජය කල්පනාට ආදරේ කියලා කියනවා. ඔන්න මේ අතරතුරදී තමයි ලක්ෂ්මන් කියන මැරකල්ලියේ ලොක්කෙක්ගේ අතින් මේ දෙන්නට යකඩ පොළු පාරක් වදින්නේ. මේ වෙච්ච පහර දීමත් එක්ක සංජයගේ මතකය විනාඩි 15කට සීමා වෙනවා. ඉතින් මේ මැරය කවුද? සංජයට කල්පනාව ආයවත් මුණ ගැහිද? අපි යමු කතාවට. කතා පටන් ගන්නේ වෛද්‍ය විද්‍යාලයක අවසන් වසරේ සිසුන්ට මිනිස් මොළය ගැන ඒකේ මහාචාර්යවරයා පැහැදිලි කරන සීන් එකකින්. ඊට පස්සේ ප්‍රොජෙක්ට් එකක් විදියට මේ ගැන පරීක්ෂණ පවත්වන්න මෙයාලා තීරණය කරනවා. එතෙන්දී මෙයාලා තෝරගන්නේ මිනිස් මොළයට මොනවා හරි බලපෑමක් සිදු වෙලා තියෙන පුද්ගලයෙන්ව. ඔන්න ඔය වෙලාවේදී චිත්‍ර කියන ගෑනු ළමයට හොයාගන්න පුළුවන් වෙනවා ඔළුවේ ලොකු ඩැමේජ් එකක් වෙලා මතකයේ නැති වෙච්ච ඒ තමන්ට ඒ අනතුර වෙච්ච වෙලාවේ හිටපු කට්ටිය විතරක් සහ කරපු දේවල් වල මතකයේ විතරක් තියෙන ඒකත් විනාඩි 15ක් ඇතුළත නැවත රීසෙට් වෙන සංජය කියන පුද්ගලයෙක් ගැන. නමුත් මේ වෙලාවේදී එයාලගේ ආචාර්යවරයා කියන්නේ මේ පුද්ගලයාව සම්බන්ධ කරගන්න එපා. මේකට සම්බන්ධ කේස් එක ගැන පොලිසියෙන් තාමත් හොයනවා කියලා. එතනින් කට් කළා අපට පෙන්වන්නේ සංජය එක්තරා පුද්ගලයෙකුට පහර දෙන සීන් එක. අන්තිමට මෙයා ඒ මිනිස්සයා මල්ල දාලා උගේ ෆොටෝ එකක් අරගෙන එතනින් යන්න යනවා. ඔන්න ඊට පස්සේ එතෙන්ට එන්නේ ලක්ෂ්මන් කියන අර දරුණු අපරාධකාරයා. ඌ තවත් මැර සෙට් එකක් එක්ක මෙතෙන්ට එන්නේ ඒ මැරලා ඉන්න එකත් මුගේ ගෝලයක් වෙන නිසා. එතනින් තවත් එකක් ලක්ෂ්මන්ට කියන්නේ බොස් මේ අපේ සෙට් එකේ මරපු දෙවනි එකා කියලා. ඊට පස්සේ මෙතන පරීක්ෂණ පවත්වන්න එන්නේ අර්ජුන් කියන පොලිස් නිලධාරියා. ඉතින් එයාට මේ වෙලාවේදී බිම් වඩලා තියෙන බස් ටිකට් එකක් හම්බ වෙනවා. මේ ඔස්සේ පරීක්ෂණ පවත්වාගෙන යන අර්ජුන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ සංජය නිතරම වගේ යන බස් එකේ කොන්දොස්තරවර. මේ අතර වීල් එකකින් තමන් ඉන්න ෆ්ලැට් එකට එන සංජය තමන්ගේ ළඟ තියෙන ෆොටෝ සහ විස්තර ලියාගත්තු නෝට්බුක් එකක් බලාගෙන තමයි එතෙන්ටත් එන්නේ. ඔයාලට මේ ගැන ටිකක් පැහැදිලි කරනවා නම් මේ සංජයට එයා කරන දේවල් වල මතකයේ විනාඩි 15ක් අතර නැති වෙන නිසා මෙයා ඒ වෙලාවේදී තමන් කරන දේවල් දකින දේවල් ෆොටෝ එකකට නැත්තම් නෝට්බුක් එකක සටහන් කරගෙන තමයි මේ විදිහට දේවල් කරගෙන යන්නේ. ඊට පස්සේ සංජය ඒ ෆ්ලැට් එකේ යා ඉන්න ගෙදරට එනවා. ඒ වෙලාවේදී අපිට දැක ගන්න ලැබෙන්නේ ගෙදර හැමතැනම වගේ මෙයාගේ ජීවිතයට සම්බන්ධ තොරතුරු ඇතුළත් එක එක විදිහේ කඩදාසි සටහන් සහ ෆොටෝ වගේ දේවල් බිත්තිය පුරාමත් සියන සීන් එක. තමන්ගේ ළඟ තියෙන මැරකල්ලියගේ ෆොටෝ වගේ අතට අරන් බලන සංජය දකින්නේ අර ලක්ෂ්මන් කියන මැරකල්ලි නායකගේ ෆොටෝ එක. ඒකත් එක්කම එයාට නැවතත් ඒ අතීත සිදුවීම මතක් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම දැඩි කම්පනයකට පත්වෙන සංජය තවදුරටත් තීරණය කරන්නේ ලක්ෂ්මන් කියන මැරය සම්බන්ධ මතක සියල්ලම තමන්ගේ ඇඟේ ටැටූ විදියට කොටා ගන්න. ඒ හිතපු විදියටම මෙයා ඒ දේවල් තමන්ගේ අතින්ම ඇඟේ කොටා ගන්නවා. ඊට පස්සේ දවසේ අර්ජුන් අර බස් එකේ කොන්දොස්තරවරයාත් එක්ක සංජයව අල්ලගන්න හිතාගෙන එයා බස් එකට නගින තැනට එනවා. ඒ වෙලාවේදී බස් එකේ වාඩි වෙලා යන සංජයව දකින කොන්දොස්තර අර්ජුන්ට යාව පෙන්නනවා. බස් එක පස්සෙන් දුවගෙන ගිහින් ඒ බස් එකට අර්ජුන් නැග්ගත් ඒ වෙනකොට සංජය බස් එකෙන් එළියට ගිහිල්ලා ඉවරයි. නැවතත් තමන්ගේ ගෙදරට යන සංජය එදා දවසේ පත්තරේ අතට අරගෙන බලද්දී දකින්නේ තමන් විසින් එදා මල්ල දාපු මිනිස්සයාගේ ෆොටෝ එකත් එක්ක තියෙන විස්තරයක්. තමන්ගේ ළඟ තිබුණේ ෆොටෝ එකත් එක්ක පත්‍රයේ තියෙන මිනිස්සයාගේ විස්තරය බලන සංජය සතුටු වෙන්නේ එදා තමන් මල්ල තියෙන්නේ ලක්ෂ්මන් කියන මැරයගේ මිනිස්සෙක් කියලා දැනගන්න නිසා. ඒත් එක්කම ඒ මිනිස්සයා මරපු මිනිමරුවා කොහොම හරි තමන් අල්ලගන්නවා කියලා අර්ජුන් කියලා තියෙන විස්තරයත් ඒ පත්තරේ දාලා තියෙනවා සංජය දකිනවා. මේක දැකපු සංජය අර්ජුන්ගේ ෆොටෝ එකත් ඒ පත්තරෙන් කපා ගන්නවා. මේ අතරතුර අර්ජුන් සංජයව හොයාගෙන එයා ඉන්න ගෙදරට හොරෙන් එනවා. ඊට පස්සේ සංජයට පොල්ලකින් ගහන අර්ජුන් එයාව පුටුවක තියලා ගැට ගහනවා. මේ විදියට සංජය ඒ පුටුවේ සිය නැතිව ඉන්න අතරතුර අර්ජුන් ඒ ගෙදර සෝදිසි කරන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේදී තමයි මෙයාට සංජයගේ ජීවිත කතාව ලියලා තියෙන එයාගේ ඩයරියක් හම්බ වෙන්නේ. ඒත් එක්ක මේ ඩයරිය කියවන අර්ජුන් අපිව ඒ අතීත කතාවට අරගෙන යනවා. ඉතින් මේ සංජය එහෙම නැත්නම් සංජය රාමසාමි කියන්නේ ලෝකම ප්‍රසිද්ධ එයාවොයිස් කියන ජංගම දුරකථන සමාගමක අයිතිකාරයා. ඉතින් මෙයාගේ තවත් එක ටාගට් එකක් වෙන්නේ තමිල්නාඩුවේ විතරක් ජංගම දුරකථන මිලියන 50ක් විතර විකුණන එක.
මේක නිසා සංජයට ඕන වෙනවා ඒ පිළිබඳව දැන්වින් බෝඩ් එකක් තමිල්නාඩුවේ ගැලපෙන ස්ථානයක සෙට් කරන්න. එතනින් කට් කරලා අපට පෙන්වන්නේ කල්පනා කියන ලස්සන ගෑනු ළමයව. නිලියක් වෙන්න හින දකින කල්පනා වැඩ කරන්නේ එක්තරා ඇඩ්වර්ටයිස්මන්ට් හදන ඩිරෙක්ටර් කෙනෙක් ළඟ. මේ වෙලාවෙදිත් මෙයා එතනට දුවගෙන එන්නේ ඩිටර්ජන්ට් ඇඩ් එකකට සහායක නිලියක් විදියට රඟපාන්න හිතාගෙන. මේ වෙනකම්ම Tamanට එක සැරයක්වත් ප්‍රධාන චරිතයකට අවස්ථාවක් නොලැබුණු කල්පනා මේ වෙලාවේදී ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ප්‍රධාන නිලියට ලැජ්ජ කරලා ඒක කඩාකප්පල් කරනවා. ඔන්න මේ අතරතුර සංජය තමන්ගේ දැන්වීම් බෝඩ් එක සවි කරන්න හොඳම තැනක් විදියට තෝරගන්නේ අර කල්පනා ඉන්න ගොඩනැගිල්ල. ඒක නිසා මෙයා එයාගේ කට්ටියට කියන්නේ ඒ කල්පනා කියන කෙනාව මුණ ගැහිලා එයාත් එක්ක මේ ගැන කතා කරලා ඒ වැඩේ දිගටම කරගෙන යන්න කියලා. ඊට පස්සේ මෙයාගේ කට්ටිය යන්නේ කල්පනා වැඩ කරන තැනට. එතන ඉන්න ඩිරෙක්ටර්ගෙන් මෙයාලා අහන්නේ කල්පනා මැඩම් ඉන්නවද කියලා. කල්පනා මැඩම් කියලා කෙනෙක් නම් නැහැ. කල්පනා කියලා කෙනෙක් නම් මෙහෙ ඉන්නවා කියලා ඒ වෙලාවේදී එයා කියනවා. අපි ආවේ එයා වොයිස් මොබයිල් කම්පැනි එකෙන් කියලා මේ කට්ටිය ඒ ඩිරෙක්ටර්ට කියනවා. මෙච්චර ප්‍රසිද්ධ කම්පැනි එකකින් කල්පනාව හොයන්නේ මොකද කියලා බලන ඩිරෙක්ටර් කල්පනා ඉන්න කාමරය පෙන්නනවා. ඒත් එක්කම ඩිරෙක්ටර් ඇතුළු සෙට් එකම එතෙන්ට ගිහිල්ලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ ආපු කට්ටියට කල්පනා තරහින් වගේ කතා කරනවා දැකපු එයාගේ ඩිරෙක්ටර් එතන හිටපු කෙනෙක්ට කියන්නේ ඒ දොර අරගෙන තේ එකක් ඒ කට්ටියට ගිහිල්ලා දෙන්න කියලා. ඒ දොර අරිනවත් එක්කම මෙයාලට ඇහෙන්නේ කල්පනා අර සංජයගේ කට්ටියට ටිකක් තදින් කතා කරන වචන කිහිපයක්. එතෙන්දි කල්පනා කියන්නේ මම මේකට කැමති නැහැ. ඔයාලා සංජයට ගිහිල්ලා කියන්න මම බැහැ කිව්ව කියලා. මේ කතා බහ අහගෙන ඉන්න අර ඩිරෙක්ටර් සහ එයාගේ කට්ටිය හිතන්නේ සංජයෙන් ආපු ආදර යෝජනාවකට මෙයා අකමැති වෙනවා කියලා. සංජය කට්ටිය ගියාට පස්සේ කල්පනා මැඩම් කියලා කතා කරන ඩිරෙක්ටර් මෙයාට කියන්නේ සංජය රාමසාමිට කැමැත්ත දෙන්න. එහෙම වුණොත් ඒක අපේ පැත්තෙන් කම්පැනියටත් සුබ දෙයක් වේවිය කියලා. මේ වෙච්ච සිද්ධිය තේරුම් යන කල්පනා තමන්ට ලැබුණු chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන කට්ටිය හිතපු විදියටම රඟපාන්න ගන්නවා. ඔන්න ඔය විදියට මේ රඟපෑම දුරදිග ගිහිල්ලා එතෙන්ට එන සංගරා ලේඛකයෙකුටත් මෙයා කියන්නේ සංජය රාමසාමි මගේ පස්සෙන් ඇවිල්ලා ආදරේ ඉල්ලන්න ගත්තා. අන්තිමට බැරිම තැන මම යාට කැමැත්ත දුන්න කියලා. ඒ සංගරාවේ පළවුණ මේ කතාවත් එක්ක ටීවී එකේ වගේම මිනිස්සුන් අතරත් මේ කතාව ඉක්මනින්ම පැතිරෙන්න පටන් ගන්නවා. මේක දැනගන්න සංජය හොඳටම තරහ ගිහිල්ලා මේ කල්පනාව මුණ ගැහෙන තීරණය කරනවා. ඒ යන අතර මගදී සංජය දකින්නේ ඇවිද ගන්න අමාරු දරුවන් කට්ටියකට කල්පනා එක්තරා තැනකින් යන උදව් කරන සීන් එක. හැබැයි මෙයා දන්නේ නැහැ ඒ කෙල්ල අර කල්පනා කියලා. කොහොමවත් මේ වෙලාවේදී මෙයාට ඒ කෙල්ල ගැන හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ කල්පනා වැඩ කරන තැනට යන සංජයට කෙල්ලව දැක ගමන් අහන්න හිටපු දේවලුත් අමතක වෙනවා. කල්පනා මේ වෙලාවේදීත් නැවතත් සංජයට කියන්නේ සංජය රාමසාමි මගේ පස්සෙන් ඇවිල්ලා මගෙන් ආදරේ ඉල්ලුවා. බේරෙන්න බැරිම තැන මම යාට කැමැත්ත දුන්නා කියලා. තවදුරටත් සංජයත් එක්ක කතා කරන කල්පනා එයාට කියන්නේ මම කොහොම හරි ඔයාට රඟපාන චරිතයක් අරගෙන දෙන්නම්. අනිත් දවසේ ඔය විදියට මහත්තයෙක් වගේ ඇඳගෙන ඉන්න ඕන නැහැ කියලා. මගත් දැකපු මේ කෙල්ල ගැන මේ වෙනකොටත් පැහැදීමක් හිතේ ඇති වෙලා තියෙන සංජය මෙයාගේ දඟකාර ගතිය දැකලා තව ටිකක් මේ කෙල්ල ගැන හිතන්න පටන් ගන්නවා. ළඟ තියෙන පනාවක් අතට දීලා පොඩි ඇක්ටින් එකක් කරලා පෙන්වන්න කියලා කල්පනා මේ වෙලාවේදී සංජයට කිව්වත් මෙයා කියන්නේ මම පස්සේ වෙලාවක ඒක කරන්නම් කියලා. මේ වෙනකොටත් සංජය කියන්නේ කවුද කියලා දන්නේ නැති කල්පනා මෙයාට කියන්නේ හරි එහෙනම් මට ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා යන්න. ඔයාට කරන්න මොනවා හරි දෙයක් සෙට් වුණොත් මම කෝල් එකක් දෙන්නම් කියලා. අන්තිමට කොල්ල මෙතනින් යන්න හදද්දී එයා කෙල්ලට එයාගේ නම විදියට කියන්නේ මනෝහර් කියලා. ඔන්න දවසක් කල්පනා සංජයට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේදී කල්පනා සංජයට කියන්නේ ඔයාට එක අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක නිසා හෙට ඇවිල්ලා මාව හමු වෙන්න කියලා. ඊට පස්සේ සංජය කෙල්ලව හමු වෙන්න යනවා. ඒ වෙලාවේදීත් ඇස්පේන නැති මිනිස්සෙකුට පාර මාරු වෙන උදව් කරන කල්පනා ඒ මිනිස්සයාට වටපිටාවේ තියෙන හැම දෙයක්ම පැහැදිලි කරන සීන් එකත් සංජය දකිනවා. එතනින් කට් කරලා අපට පෙන්වන්නේ කල්පනාගේ ඩිරෙක්ටර් එයාව කැඳවන සීන් එක. අවුරුද්ද අවසානයේ දෙසැම්බර් 31 වෙනිදාට Taman පාටි එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන අමුත්ත විදියට සංජය රාමසාමි තමයි නම් කරලා තියෙන්නේ. ඔයාගෙන් ඊට ඉස්සර වෙලා අහන්න බැරි වුණ එකට සොරි. එදාට කොහොම හරි අපේ කම්පැනි වෙනුවෙන් එයාව එක්කගෙන එන්න කියලා ඩිරෙක්ටර් කල්පනාට කියනවා. මේ වුණේ මොකද්ද කියලා හිතා ගන්නවත් බැරි වෙන කල්පනා ඒ වගක් ඩිරෙක්ටර්ට පෙනන්නේ නැතිව මම ඒක කරලා දෙන්නම් කියලා බාර ගන්නවා. ඊට පස්සේ මෙයා එක මිනිස්සෙක්ව ගෙදරට එක්කගෙන ඇවිල්ලා ඒ මිනිස්සයාට සංජය රාමසාමි වගේ රංගපාන පුරුදු කරනවා. ඉතින් මේ වෙලාවේදී සංජයත් එතෙන්ට එනවා. ඒ පුරුදු කරන මිනිස්සයා ඇත්තටම සංජය රාමසාමි වගේ පේනවද කියලා බලන්න හිතාගෙන කල්පනා සංජයට කියන්නේ මේ ඉන්නේ සංජය රාමසාමි කියලා. ඒ කාපු සංජයට හොඳටම hina යනවා.
ඔන්න මේ වෙලාවේදී කල්පනා සංජයට කියන්නේ මමත් සංජය රාමසාමිත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. අඩුම තරමේ මම යාව දැකලවත් නැහැ කියලා. මම මේ කරගෙන යන රංගපෑම නිසා 31st එක දවසට අපේ බොස් සංජය රාමසාමි ප්‍රධාන අමුත්ත කරගෙන පාටි එකක් ඕගනයිස් කරලා තියෙනවා. ඒක නිසා එයාව මෙහාට එක්කගෙන එකේ වගකීම මට බාර දුන්න කියලා. කෙල්ල මේක නිසා උලෙන් ඉන්නව දකින සංජය අර මිනිස්සයාට සංජය රාමසාමි විදියට රංගපාන්න කියලා දෙනවා. මේක දකින කල්පනා තීරණය කරන්නේ අර මිනිස්සයා නැතිව සංජයව මේ රංගපෑමට එකතු කරගන්න. කොහොමුණත් Taman සංජය රාමසාමි නිසා කොල්ලත් මේකට බැහැ කියන්නේ නැහැ. ඔන්න ඔය විදියට ඒ පාටියට සහභාගී වෙන සංජය කවුරුත් පුදුම කරවමින් කල්පනාටත් හිතාගන්න බැරි විදියට එතන හැසිරෙන්න ගන්නවා. සංජය පොඩ්ඩක් කෙල්ලව ළඟට අරගෙන ඇඟට හේතු කරගත්තත් කෙල්ල සංජයගේ අත එහාට කරන්නේ ටිකක් විතර කේන්තියකි. කොහොමුණත් කල්පනා බලාපොරොත්තු වුණාටත් වඩා වැඩිය හොඳට ඒ පාටි එක අවසන් කරන මේ දෙන්නා බස් එකේ නැගලා ගෙදර යන්න පිටත් වෙනවා. පාටියේදී වෙච්ච සිද්ධිත් එක්ක හුරතල් විදියට දොඩව hina වෙවි යන කල්පනා දිහා බලාගෙන ඉඳපු සංජය එකපාරටම කෙල්ලට කියන්නේ මම ඔයාට ආදරෙයි මට ඔයාව කසාද බඳින්න ඕන කියලා. මේක අහපු කල්පනා එකපාරටම සද්ද නැතුව ඉඳලා කොල්ලට කියන්නේ ඇයි මේ එකපාරටම මට තාම එහෙම දෙයක් දැනෙලා නැහැ. මම ටිකක් හිතලා හෙට ඔයාට කියන්නම් කියලා. තවදුරටත් කෙල්ල බස් එකෙන් බහින ගමන් කොල්ලට කියන්නේ මම හෙට බැහැ කිව්වත් මාව වරදවා තේරුම් ගන්න එපා කියලා. කෙල්ල බස් එකෙන් බැහැලා ගියාට පස්සේ සංජය කල්පනා කරන්නේ හෙට දවසේදී කල්පනා මට කැමතියි කිව්වොත් මම මගේ ඇත්ත විස්තරය එයාට කියනවා. හැබැයි කැමති නැති වුණොත් මම හැමදාම මනෝහර විදියට එයාගේ ළඟින් ඉන්නවා කියලා. මෙන්න මේ විදියට අර්ජුන් කියන පොලිස් නිලධාරිය කියවන සංජයගේ ඩයරි එක අවසන් වෙද්දී අපි නැවතත් එන්නේ කතාවේ වර්තමානයට. මේ වෙලාවේදී අර්ජුන්ට ඕන වෙන්නේ මෙතනින් පස්සේ සංජයට සහ කල්පනාට මොකද වුනේ කියලා දැනගන්න. ඊට පස්සේ එතන තියෙන තවත් ඩයරියක් අතට ගන්න අර්ජුන් ඒක කියවන්න හදනවත් එක්කම සංජය ගැට ගහලා තිබුණ පුටුව කඩාගෙන ඇවිල්ලා අර්ජුන්ට හොඳටම ගහනවා. අන්තිමට අර්ජුන ඉවරයක් කරන්න හදනවත් එක්කම සංජයගේ ගෙදර බෙල් එක වදිනවා. මේ වෙලාවේදී එතෙන්ට ඇවිල්ලා ඉන්නේ සංජයගේ යටතේ වැඩ කරන සෙට් එකක්. එතන ඉන්න කෙනෙක් මෙයාගෙන් අහන්නේ සර් ඇයි මේ විදියට මේ වගේ තැනක ඉන්නේ? අපි දැන්වත් ගෙදර යමුද කියලා. ඒ යෝජනාවට සංජය කැමති වෙන්නේ නැහැ. එතෙන් කට් කරලා අපට පෙන්වන්නේ අර මෙඩිකල් ස්ටුඩන්ට් වන චිත්‍රා සංජයව දැකලා යත් එක්ක කතා කරන එන සීන් එක. මේ වෙලාවේදී චිත්‍රා යාට කියන්නේ මම මෙඩිකල් කොලෙජ් එකේ කෙනෙක් මම ඔයා ගැන අහලා තියෙනවා පුළුවන් නම් ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න වාඩි වෙලා කතා කරන්න පටන් ගන්නවා. තමන් ගැන විස්තර ටිකක් චිත්‍රට කියන සංජය අන්තිමට කියන්නේ මම කෙනෙක්ව මතක තියාගන්නේ එයාගේ ෆොටෝ එකක් ළඟ තියාගෙන ඒකේ සටහනක් දාගෙන කියලා. සංජය මේ කියපු විස්තර සටහන් කරගන්න චිත්‍රට සංජය තරහින් වගේ කියන්නේ ඔය ලියාගත්තු සේරම ඉරලා දාන්න කියලා. සංජය එතනින් යන්න හදද්දී චිත්‍ර යාට කියන්නේ මගෙත් ෆොටෝ එකක් අරගෙන තියාගන්න කියලා. ඊට පස්සේ චිත්‍රගේ ෆොටෝ එකක් ගන්න සංජයට එයා තවදුරටත් කියන්නේ මටත් ෆොටෝ එකක් අරගෙන දෙන්න. ඒ වගේම මගේ ෆොටෝ එකේ my friend කියලා ලියාගන්න කියලා. ඔන්න ඔය විදියට ඒ සිද්ධිය ඉවර වෙද්දී අපට නැවතත් පෙන්වන්නේ සංජය විසින් ලකුණු කරගෙන තිබුණ අර ලක්ෂ්මන් කියන මැරය ප්‍රධාන අමුත්ත විදියට සහභාගී වෙන උත්සවයක්. මේ උත්සවය පවත්වන තැන කාර් පාක් එකට ඇවිල්ලා ඉන්න සංජය අර ලක්ෂ්මන් කියන මැර එනකම් බලන් ඉන්නවා. මේ වෙලාවේදී එතෙන්ට එන චිත්‍රා මෙයාගෙන් අහන්නේ ඔයා මොකද මෙතන කරන්නේ? අපේ කොලෙජ් එකේ උත්සවය තියෙන්නේ උඩ තට්ටුවේ කියලා. චිත්‍ර එතනින් ගියාට පස්සේ ලක්ෂ්මන්ගේ ෆෝන් නම්බර් එක හොයාගන්න සංජය ඌට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේදී එතන කියන දේවල් හරියට ඇහෙන්නේ නැති නිසා ඌගේ ගෝලයෙකුට ෆෝන් එක දෙනවා. ඊට පස්සේ සංජය ඉන්න තැනට එන ගෝලයට සංජය හොඳටම නෙලලා ළඟ තියෙන ෆොටෝ එකක් අරන් බලන්නේ මේ ලක්ෂ්මන්ද ඉන්නේ කියලා. ප්‍රධාන ටාගට් එක ලක්ෂ්මන් කියලා ඌගේ ෆොටෝ එකේ ලකුණු කරගෙන තියෙන සංජය මේ වෙලාවේදීත් හිතන්නේ ඒ ආවේ ලක්ෂ්මන් කියලා. පස්සේ ඌ නොවන බව දැනගන්න සංජය ඌගේ අනිත් මැර සෙට් එක එන්න ඉස්සෙල්ලා එතනින් මාරු වෙනවා. යාන්තමට වගේ සිය තියේදී එතෙන්ට එන ලක්ෂ්මන්ට ඌ පණ යන්න මොහොතකට කලින් කියන්නේ ඌ ඇවිල්ලා ඉන්නේ මම මරන්න නෙවෙයි සර් ඔයාව මරන්න කියලා. එතනින් කට් කරලා අපට පෙන්වන්නේ චිත්‍ර සංජයගේ ගෙදරට එයා හොයාගෙන යන සිද්ධිය. මේ වෙලාවේදී ගෙදර හැමතැනම වගේ ලියලා තියෙන ඌව මරන්න ඕන කියන වචනේත් එක්ක හොඳටම බය වෙන චිත්‍ර තව ටිකක් ගෙදර සෝදිසි කරද්දී හොයාගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ්මන්ගේ ෆොටෝ එකක් වගේම සංජය විසින් ලියපු ඩයරි දෙකක්. ඒකත් තමන්ගේ බෑග් එකේ දාගෙන කබඩ් එකක් අයින චිත්‍ර දකින්නේ ආර්ජුන්ගේ කබඩ් එකේ ඉඳලා බිමට වැටෙන සිද්ධිය. චිත්‍රට කියලා ගැට ගහලා තිබුණ කබ ටිකක් ලියා ගන්න අර්ජුන් එයාට කියන්නේ මෙතන ඉක්මනටම පැන ගන්න කියලා. එහෙම කියලා අනිත් පැත්ත බලන මෙයාලට දකින්න ලැබෙන්නේ එතන දොර ළඟ ඉන්න සංජයව. මිනිහට වෙට්ටුවක් දාලා අර්ජුන් එතනින් පැනගෙන පාර දිගේ දුවන්න ගන්නවා. සංජයත් එයාගේ පස්සෙන් දුවනවා.
මේ විදියට දුවන අර්ජුන් පාර යන ට්‍රක් එකක හැප්පිලා එතනම ජීවිතෙන් සමුගන්නවා. ඊට පස්සේ සංජය දකින්නේ බය වෙලා එතනින් දුවන චිත්‍රව. මේ විදියට දුවන චිත්‍රගේ පිටිපස්සෙන් සංජය දිව්වත් මෙයා ගැන හොඳටම දන්න චිත්‍ර ටික වෙලාවකට පස්සේ සංජය ළඟට ඇවිල්ලා කියන්නේ අපි දැන් මෙතනින් යමු කියලා. මේ වෙනකොටත් මතකේ රීසෙට් වෙලා තියෙන සංජය චිත්‍රගෙන් අහන්නේ මම දැන් ටිකකට කලින් ඔයාගේ පස්සෙන් නේද ආවේ කියලා. ඒ කතාව වෙන පැත්තකට හරවන චිත්‍ර ඉක්මනටම එතනින් මාරු වෙනවා. මේ දේවල් එක්ක ලක්ෂ්මන් කියන මැරයව මුණ ගැහෙන්න යන චිත්‍ර සංජය ළඟ තිබුණ උගේ ෆොටෝ එකක් මෙයාට දීලා කියන්නේ සර් සංජය කියන එකාගේ එකම ටාගට් එක වෙන්නේ ඔයාව මරණ එක කියලා. තවදුරටත් මූ ගැන නොදැන මේ විස්තර කතා කරන චිත්‍ර මූට කියන්නේ මම පොලිසියට යන්නේ නැතුව මෙතෙන්ට ආවේ මගේ කොලෙජ් එකේ නම මේකට ගෑවෙනවට මම අකමැති නිසා කියලා. අන්තිමට තමන්ගේ ළඟ තියෙන සංජයගේ ෆොටෝ එකක් අමුණලා තිබුණ වෛද්‍ය වාර්තාවකුත් මුගේ අතට දෙන චිත්‍ර එතනින් යන්න යනවා. ෆොටෝ එක දැක්කට පස්සේ සංජයව අඳුර ගන්න ලක්ෂ්මන් අනිත් මැරයින්ට කියන්නේ විනාඩි 15කින් මතකය නැති වෙන මූ කොහොමද මාව මරන්නේ? තව පැය 24ක් යන්න කලින් අපි මූව ඉවරයක් කරන්න ඕන කියලා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ සංජයගේ ෆ්ලැට් එක අවට එයා එනකම් බලන් ඉන්න ලක්ෂ්මන් ඇතුළු මැරසෙට් එක. කොහොමුණත් මේ වෙලාවේදී සංජය ලක්ෂ්මන්ගේ ගෙදර හොයාගෙන ඒ ගෙදරට හොරෙන් ඇතුල් වෙනවා. ගෙදර බිත්තියේ ලක්ෂ්මන් වගේ දෙන්නෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා දකින සංජයට අර අතීත සිද්ධිය නැවතත් මතක් වෙනවා. ඒත් එක්කම මෙයා තේරුම් ගන්නේ මේ ලක්ෂ්මන්ට තවත් නියුන් සහෝදරයෙක් ඉන්නවා කියලා. මේ සිද්ධිය වෙන අතරතුරම කොලෙජ් එකේ බෝඩිමේ ඉන්න චිත්‍ර ලක්ෂ්මන්ගේ ගෙදරට කෝල් එකක් ගන්න සංජයගේ ළඟ තියෙන තමන්ගේ මයි ෆ්‍රෙන්ඩ් කියලා ලියපු ෆොටෝ එක කොහොම හරි අරගෙන තමන්ට ගෙනල්ලා දෙන්න කියන්න. හැබැයි මේ වෙලාවේදී ලක්ෂ්මන් ගෙදර ඉන්න සංජය තමයි මේ සීන් එක අහගෙන ඉන්නේ. ඊට පස්සේ චිත්‍ර ඉන්න තැන දැනගන්න සංජය ඒ වෙලාවම ඒ බෝඩිමට හොරාට වගේ ඇතුල් වෙන්නේ චිත්‍රව ඉවරයක් කරන්න හිතාගෙන. අන්තිමට සංජයව දකින චිත්‍ර සංජය ලිෆ්ට් එකේ ඉඳෙද්දිම කරන්ට් එක ඔෆ් කරනවා. මේක නිසා ලිෆ්ට් එක නතර වෙනවා. ඔන්න ඊට පස්සේ චිත්‍රගේ දැනුවත් කිරීම මත එතෙන්ට එන පොලිසියෙන් සංජයව අත්අඩංගුවට ගන්නවා. සංජයව පොලිසියෙන් අරගෙන ගියාට පස්සේ චිත්‍ර එදා අරගෙන ආපු සංජයගේ ඩයරි දෙක කියවන්න පටන් ගන්නවා. පළමු ඩයරි ඉවර කරලා දෙවන ඩයරිය බලන චිත්‍ර අපි නැවතත් ගෙනියන්නේ සංජය සහ කල්පනාගේ ආදර කතාවේ ඊළඟ කොටසට. ඊට පස්සේ දවසේ සංජයට උත්තරයක් දෙන්නම් කියපු කල්පනා කොළව මුණ ගැහිලා කියන්නේ මම ඔයාට කැමතියි. හැබැයි මං ඔයාව කසාද බදින්න ඉස්සර වෙලා අපේ තාත්තගෙන් අපේ මාමා වංච කළා ගත්ත හම්බර් වර්ගයේ කාර් 3ක් මට ගන්න ඕන කියලා. මේ විදිහට කෙල්ල කියන හැම දෙයකටම කොල්ල හා කියලා කැමති වෙනවා. තමන්ගේ අතේ තිබුණ සල්ලි සහ රත්තරන් බඩු සියල්ලම විකුණලා කල්පනායේ ගන්න හිතුන කාර් 3න් එකක් අරගන්නවා. සංජයටත් එන්න කියලා ඒක පෙන්නන කෙල්ලා මෙයාත් එක්ක සතුටින් කාලය ගත කරනවා. තමන් කවුද කියලා කල්පනාට කියලා එයාට ෆ්ලැට් එකක් තෑගි කරන්න හිටපු සංජය එයාගේ ලේකම්ට කියන්නේ මම තාම කල්පනාට මං ගැන කියපු නැති නිසා මට මේක දෙන්න බෑ. ඔයා මොනවා හරි මාර්ගකින් මේ ගෙදර ඇතුළේ එයාට දීලා ඒ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ දිනුම් මැදීමකින් ටැග්ගක් විදියට මේ ගෙදර කල්පනාට ලැබුණ විදියට සංජයගේ ලේකම් මේ වැඩේ කරනවා. තමන්ට ලැබුණ මේ ගෙදර ගැන සතුටින් සංජයට කෝල් එකක් දීලා කියන කල්පනා කොල්ලට කියන්නේ ඉක්මනටම මෙතෙන්ට එන්න කියලා. මේ වෙනකොටත් වැදගත් මීටින් එකකට ලන්ඩන් වලට යන්න සිද්ධ වෙලා ඉන්න සංජයට කෙල්ලගේ බලකිරීම නිසා කොහොම හරි එතෙන්ට එන්න සිද්ධ වෙනවා. තාමත් තමන් සංජය රාමසාමි බව නොදන්න කල්පනාට මේ වෙලාවේදී කොල්ල කියන්නේ මගේ අම්මා අසනීප වෙලා ඉන්නේ. ඒක නිසා එයාගේ බෙහෙත් වලට සල්ලි හොයාගන්න ගමේ තියෙන ඉඩමක් විකුණන්න මට ගමට යන්න සිද්ධ වෙනවා. අම්මව බලලා එයාට බෙහෙත් අරන් දීලා මම තවත් දවස් 10කින් විතර මෙහාට එනවා කියලා. කොච්චර දඟකාර කටකාර විදියට සංජයගේ ළඟ හැසුණත් මේ කතාව අහපු ගමම කල්පනා කොල්ලට කියන්නේ දවස් 10කට එහා ඉන්න එපා. මට ඔයා නැතුව අමුත්තක් දැනනවා. ඒක නිසා පුළුවන් ඉක්මනට එන්න කියලා. කෙල්ලගේ ඔළුව අත ගාලා මම ඉක්මනට එන්නම් කියලා කොල්ල ගියත් ආයිමත් රෑ ජාමකදී කල්පනා සංජයට කෝල් එකක් අරගෙන එයාව හමු වෙන්න එන්න කියනවා. මේ වෙලාවේදී සංජයගේ අතට සල්ලි වගේක් දෙන කල්පනා කොල්ලට කියන්නේ ගෙදර ඉඩම් විකුණන්න එපා. මම අර කාර් එක විකුණුවා. මට ඒකට වඩා ඔයාව වටිනවා කියලා. මේක අහපු සංජය කෙල්ල දිහා බලාගෙන හිතන්නේ මේ ඉන්නේ මගේ ජීවිතේ නේද කියලා. මේ සිද්ධියත් එක්කම ඒ දිනපොතෙත් අවසානය සටහන් වෙනවා. එතනින් පස්සේ මොනවද උනේ කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නැති වෙන චිත්‍ර කෙලින්ම යන්නේ කල්පනා වැඩ කරපු තැන ඩිරෙක්ටර්ව මුණ ගැහෙන්න. එතනින් කට් කරලා අපට පෙන්වන්නේ සංජයගේ ඇඟේ ලියලා තියෙන ලක්ෂ්මන් කියන මැරයාගේ නම වගේම දුරකථන අංක පොලිසියෙන් දැකලා ලක්ෂ්මන්ව එතෙන්ට කැඳවන සීන් එක.
මේ වෙලාවේදී සංජය අඳුරගෙන ලක්ෂ්මන් පොලිසියට කියන්නේ මේ ඉන්නේ සංජය රාමසාමි මෙයාගේ මතකය නැති වෙලා තියෙන නිසා මාව මතක් වෙන්න මේ විදියට ඇඟේ ලියාගෙන තියෙනවා කියලා. මේ සිද්ධිය දැනගන්න සංජයගේ ලේකම් පොලිසියට ඇවිල්ලා කියන්නේ මේ ඉන්නේ ලෙඩෙක් මේ වගේ කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ කියලා. ඊට පස්සේ සංජයගේ කට්ටිය එකතු වෙලා සංජය හිටපු ගෙදරටම මෙයාව එක්කගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. මේක දැනගන ලක්ෂ්මන් මැරෝ සෙට් එකත් එක්ක ඒ ගෙදරට එනවා. එතන ඉන්න එකෙක් සංජයට වෙඩි තියලා මරන්න හැදුවත් ලක්ෂ්මන් මේ වෙලාවේදී ඌට කියන්නේ දැන් මූව මෙහෙම මැරුවොත් මම ගැන පොලිසියෙන් සැක හිතන්න පටන් ගනීවි. ඒක නිසා මූට කිසිම දෙයක් මතක නැති වෙන්න හැම දෙයක්ම විනාශ කරලා දාමු කියලා. ඊට පස්සේ මුන් සෙට් එක එකතු වෙලා සංජයගේ ගෙදර තිබුණ ඒ සටහන් ෆොටෝ වගේම ඇඟේ කොටාගෙන තිබුණ නාම්ගම් සියල්ලම මකලා දානවා. මේ අතර සංජයට මේ වුණ අනතුර ගැන පරණ පත්තර වලින් යම්කිසි හෝඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතන චිත්‍රා ඒ ගැන හොයලා බලන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේදී මෙයා දකින්නේ කල්පනාගේ ෆොටෝ එකක් පත්‍රයේ දාලා තියෙන සීන් එක. ඒ නිවුස් එකේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ එක්තරා පාසලක දරුවන් පිරිසක් කල්පනා විසින් බේරගත් සිද්ධියක්. මේ ලැබුණ තොරතුරත් එක්ක ඒ පාසලේ ඒ සිද්ධියට සම්බන්ධ ළමයෙක්ව මුණ ගැහෙන චිත්‍රා ඒ වුණ සිද්ධියේ ළමයාගෙන් දැනගන්නවා. ඉතින් එදා වෙලා තියෙන්නේ කල්පනා කෝච්චිය යන ගමන් මේ ළමයා බයෙන් හැංගිලා ඉන්නවා මෙයා දැකලා තියෙනවා. මේ වෙලාවේදී මේ කෙල්ල කල්පනාට කියන්නේ මම වගේ ගොඩක් ගෑනු ළමයිව කට්ටියක් එකතු වෙලා වෙනත් පුද්ගලයන්ට විකුණන්න අරගෙන යනවා කියලා. මේ විස්තරය දැනගන්න කල්පනා ඒ කෝච්චියේම යන හමුදාවේ සෙබළුන් පිරිසක් එක්ක එකතු වෙලා අර මැර කල්ලිය අල්ලගෙන ඒ දරුවන්ව එතනින් බේරගෙන තියෙනවා. ඉතින් මේ වෙච්ච සිද්ධිය මුළු තමිල් ආණ්ඩුවෙම ප්‍රසිද්ධ වෙනවා. මේ අතර ඒ දරුවන් ඇඩ්මිට් කරපු හොස්පිටල් එකේ මුරකාරිය කල්පනාට කෝල් එකක් දීලා කියන්නේ මැඩම් ඔයා එදා බේරගෙන ආපු ළමයි 25 දෙනාගෙන් දැනට මෙහෙ ඉන්නේ ළමයි 23 දෙනෙක් කියලා. මේ කාපු කල්පනා ඉක්මනට මේ හොස්පිටල් එකට යනවා. ඔන්න මේ වෙලාවේදී තමයි අර ලක්ෂ්මන් කියන මැරයා එතෙන්ට එන්නේ. කල්පනාත් එක්ක බහින් බස් වෙන මැරයා අන්තිමට කෙල්ලට කියන්නේ ඒ කෙල්ලෝ දෙන්න මට ඇඟිල්ල දික් කළා අපහාස කරන්න ගත්තා. ඒක නිසා මට උන් දෙන්නව ඉවරයක් කරන්න සිද්ධ වුණා කියලා. මේකෙන් හොඳටම අවුල් යන කල්පනා දැනගන්නේ මේ ලක්ෂ්මන් කියන මැරය තමයි මේ හැම දෙයකටම මුල් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ වෙලාවේදී ලක්ෂ්මන්ට හොඳටම බයින කල්පනා අන්තිමට එතනින් යන්නේ මම උඹ ගැන බලා ගන්නම් කියලා. ගෙදරට ගිහිල්ලා මේ සිද්ධිය ගැන කල්පනා කරන කෙල්ලට අර හොස්පිටල් එකේ මුරකාරියගෙන් කෝල් එකක් එනවා. ඒ වෙලාවේදී ඒ කෙනා කියන්නේ මැඩම් ඔයා දැන් ගෙදර යන්න එපා. මට ඇහුණ අර මැරයෝ ටික දැන් ඔයාගේ ගෙදරට ඇවිල්ලා ඔයාව මරන්න ඕන කියලා ප්ලෑන් කරනවා කියලා. ඒ වෙනකොටත් තමන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්න මැර සෙට් එක ගැන දැනගන්න කල්පනා බයෙන් ගැහි ගිහිල්ලා ගෙදර එක මුලක හැංගෙනවා. ලන්ඩන් වල ඉඳලා ඉන්දියාවට ආපු සංජය මේ වෙලාවේදී කෙලින් එන්නේ කල්පනාව බලන්න. ගෙදර බෙල් එක ගහලා කල්පනා කියලා කතා කරන සංජය කටහඬ ඇහුණ කල්පනා හිතින් හිතන්නේ අනේ මාව දාලා යන්න නම් මෙපා කියලා. ගේ ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා සංජය කාර් එකට ගිහලා නැවතත් කල්පනාට කෝල් එකක් ගන්නවා. කල්පනාගේ ෆෝන් එක රින්ග් යන සද්ද ඇහුණු මැරයෝ සෙට් එක කෙල්ලගේ පස්සෙන් පන්නන්න ගන්නවා. උන්ගෙන් බේරෙන්න එළියට දුවගෙන යන කල්පනා අන්තිමට උන්ට අහු වෙනවා. කුමන හෝ වාසනාවකට වගේ වාහනේ සයිඩ් කණ්ණාඩියේ මේ සිද්ධිය දකින සංජය එතරට දුවගෙන ගිහිල්ලා ඒ මැර සෙට් එක හොඳටම නෙලනවා. ඒ වුණත් අන්තිමට කල්පනා සංජයගේ ඉස්සරහට එන්නේ අර මැරෙක් ඉනට යනපු පීයත් ඇඟේ තියාගෙනම. මේක දැකපු සංජයට මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වෙනවා. ඒත් එක්ක මෙතෙන්ට එන අර ලක්ෂ්මන් කියන මැරයා යකඩ පලංචි පොල්ලකින් සංජයගේ ඔළුවට වගේම කෙල්ලගේ ඔළුවටත් දමලා ගහනවා. දෙන්නට දෙන්න මූණ බලාගෙන ඔළුවෙන් ලේ පෙරාගෙන ඉන්න අතරතුර කල්පනාගේ ළඟට යන ඒ මැරයා සංජය එපා කියද්දිම කල්පනාගේ ඔළුවට අර යකඩ පොල්ලෙන් නැවතත් ගහලා කෙල්ලව මරලා දානවා. ඊට පස්සේ සංජය ළඟට එන ඒ මැරයා ඒ පොල්ලෙන්ම මෙයාගේ ඔළුවටත් ගහලා දානවා. මේ විදියට මේ කතාවේ අන්තිම කොටස චිත්‍රට අහන්න පුළුවන් වෙන්නේ අර හොස්පිටල් එකේ හිටපු මුරකාරියව මුණ ගැහිලා. මේ සිද්ධ වෙච්ච අහස පොළව නුහුලන අපරාධයත් එක්ක චිත්‍ර තීරණය කරන්නේ සංජයට උදව් කරලා අර ලක්ෂ්මන් කියන අපරාධකාරයා ඉවරයක් කරලා දාන්න. එතෙන් කට් කළ අපට පෙන්වන්නේ චිත්‍ර සංජයව මුණ ගැහෙන යන සිද්ධිය. මේ වෙලාවේදී සංජයට මතක නැති වෙලා තිබුණ හැම දෙයක්ම එකින් එක නැවත චිත්‍ර යාට මතක් කරලා දෙනවා. ඒත් එක්කම ලක්ෂ්මන්ට කෝල් එකක් ගන්න සංජය ඌට කියන්නේ මම උඹ ඉවරයක් කරන්න ඉක්මනටම එනවා කියලා. ඊට පස්සේ සංජයගේ ෆෝන් එකේ මයි ෆ්‍රෙන්ඩ් කියලා එයාගේ නම්බරේ සේව් කරන චිත්‍රා සංජයට කියන්නේ මම උගේ ෆැක්ටරියට ගිහිල්ලා ඌ ඉන්නවා නම් ඔයාට කෝල් එකක් දෙන්නම්. ඊට පස්සේ ඔයා ඉක්මනටම එතෙන්ට එන්න කියලා. මේ වෙනකොටත් ලක්ෂ්මන් කියන මැරයගේ අනිත් නිවුන් සහෝදරයාත් ඇවිල්ලා තමයි ඉන්නේ. එතනින් එකෙක් කාර් එකෙන් නැගලා එළියට ගියත් අනිත් එකා යන්නේ ෆැක්ටරිය පැත්තට.
කාරකේ නැගලා යන එකාගේ මුණ දැකපු සංජය උගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒ අතරතුර චිත්‍රා සංජයට කෝල් එකක් දීලා කියන්නේ අර ලක්ෂ්මන් කියන මැරයා දැන් මෙතෙන්ට ආවා. ඒක නිසා ඉක්මනටම ඔයා මෙතෙන්ට එන්න කියලා. මම දැන් උගේ පස්සෙන් ආව කියන සංජයට චිත්‍ර නැවතත් කියන්නේ ඔයා වෙන කාට හරි රැවටිලා තියෙන්නේ. ඌ ඉන්නේ දැන් මෙතන කියලා. ඒත් එක්කම චිත්‍රව දකින ලක්ෂ්මන් කෙල්ලගේ පස්සෙන් පන්නලා එයා ඉන්න හොස්ටල් එකට යනවා. ඊට පස්සේ උගේ දැනුවත් කිරීම මත අනිත් එකත් එතෙන්ට එනවා. චිත්‍රව අල්ලගෙන ප්‍රශ්න කරන මුන් දෙනගෙන් එකෙක් එතන හිටපු තවත් කෙල්ලෙකුට වෙඩි තියලා ඒ කෙල්ලව මරලා ඒ කෙල්ලගේ ඇඳුම්ද ගලවලා විසි කරනවා. සංජය කියන එක ඉන්න තැන නොකිව්වොත් මේ විදියට තවත් කෙල්ලන්ව ඉවරයක් කරනවා කියන මේ මැරෝ දෙන්නට චිත්‍ර කියන්නේ මට තව පැය භාගයක් දෙන්න මම කොහොම හරි සංජයව මෙතනට එක්කගෙන එන්නම් කියලා. ඒ කියපු විදියට හැමතැනම හොයලා අන්තිමට සංජයව හොයාගන්න චිත්‍රා කොල්ලවත් ඇදගෙන තමන්ගේ හොස්ටල් එකට එනවා. මේ එක වගේ ඉන්න මැරෝ දෙන්නම දකින සංජය චිත්‍රගෙන් අහන්නේ මම ඉවරයක් කරන්න ඕන මොකාද කියලා. මම ඔයාට එක කියන්නේ නැහැ. ඔයා මුන් දෙන්නවම ඉවරයක් කරන්න ඕන. මේ වගේ වුන් ජීවත් වුණොත් මේ මුළු මිනිස් සංහතියටම විඳවන්න සිද්ධ වෙනවා කියලත් මේ වෙලාවේදී චිත්‍ර සංජයට කියනවා. තමන්ගේ පණ වගේ හිටපු කල්පනාව මරපු සිද්ධිය නැවත නැවතත් මතක් වෙන සංජය මුන් දෙන්නට හොඳටම ගහලා බෙල්ල කඩලා මරලා දානවා. මැරලා වැටලා ඉන්න මුන් දෙන්නට තාමත් පිස්සුවෙන් වගේ ගහන සංජයව චිත්‍ර විසින් ඇදගෙන යනවා. ඔන්න ඔය විදියට කතාව අවසාන වෙගෙන යද්දී චිත්‍ර සහ සංජය යන වාහනේ ඉස්සරහින් පාර මාරු වෙන පොඩි ගෑල්ළමෙක් මෙයාලගේ දිහා බල්ලා අහිංසක විදියට hina වෙනවා. ඒකෙන් අපට තේරුම් යන්නේ දැන් මේ පොඩි උන්ගේ ජීවිතවලටත් නිදහසක් ලැබුණා කියලා. ඉතින් ඔයාලට මේ කතාව හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. පහලින් ඇති කළු පාට subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඔයාලට අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන්. ඔයාලගේ අදහසක් කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලට සුබ දවසක්.